ආයුබෝවන් හැමෝටම අද අපි අරගෙන ආවේ ලෝක ප්‍රකට සෝලෝ ලෙවලින් කතාමාලාවේ පළවෙනි කොටසයි. කතාව පටන් ගන්නේ දකුණු කොරියාවේ ජෙජු දූපතෙන්. දවසක් හිතාගන්න බැරි විදිහට මේ දූපතට දැවැන්ත කූඹි රකුසෝ රංචුවක් කඩා වැදුනා. මුළු දූපතම උන්ගේ ජනාවාසයක් කරගත්ත නිසා කොරියානු රජයට සිද්ධ වුණා මේ රකුසන්ව පරාජය කරලා දූපත බේරගන්න හන්ටර්ල කණ්ඩායමක් යවන්න. හන්ටර්ස්ලා ලොකු ප්ලෑන් එකක් ගහලා මේ රකුසන්ව එලියට ඇදලා මරන්න හැදුවත් ඒක ලේසි වුණේ නැහැ. මොන තරම් මැජික් බලය පාවිච්චි කරත් රකුසෝ අඩියක්වත් පස්සට ගියේ නැහැ. හන්ටර්ස්ලා අසරණ වෙලා ඉන්න වෙලාවේ තමයි බංගු කියන හීලිං මේජර් එතනට එන්නේ. එයා ඇවිත් තුවාල වුණු අයට ප්‍රතිකාර කරන අතුරේ කොරියාවේ ඉන්න දක්ෂම S රැන්ක් හන්ටර්ස්ලා දෙන්නෙක් වන යින්හෝ සහ යුන් උක් එතනට කඩා වැදුනා. උන් දෙන්න එකතු වෙලා අර දැවැන්ත සුදු පාට කූඹි රකුසාව ලේසියෙන්ම පරාජය කරා. හැබැයි එතනින් වැඩේ ඉවර වුණේ නැහැ. තවත් රකුසෝ රංචුවක් ආපු නිසා යේන්හෝ තමන්ගේ සම්පූර්ණ බලය පාවිච්චි කරලා මෘගයෙක් වගේ වුණා. යුන් උක් අකුණු සැර වගේ වේගයන් පහර දෙන්න පටන් ගත්තා. මේ අතරේ දූපතේ තවත් පැත්තක චොයි කියන S රැන්ක් හන්ටර තනි පහරින් රකුසෝ රංචු පිටින් අලු කරලා දැම්මා. දැන් ඔයාලට හිතෙයි ඇයි මේවට නවීන ආයුධ පාවිච්චි නොකරන්නේ කියලා. ඒකට හේතුව මීට දශක කිහිපයකට කලින් ලෝකය පුරා වෙනත් මානයන්ට විවෘත වුණු ద్వාර ඇති වුණා. මේවා ඇතුලේ ඉන්න රකුසන්ට මිනිස්සුන්ගේ සාමාන්‍ය තුවක්කු බෝම්බ වලින් හානියක් කරන්න බැහැ. මේවා පරද්දන්න පුළුවන් වුණේ අවේකෙන් වුණු හන්ටර්ස්ලාට විතරයි. මේ හන්ටර්ස්ලාව S ඉඳන් E දක්වා රැන්ක් 6කට බෙදනවා. විශේෂම දේ තමයි කෙනෙක් එකපාරක් අවේකේනින් වුණාම එයාගේ රැන්ක් එක්ක ආයේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි යමු වර්තමානයට. සෝල් නුවර E රැන්ක් ద్వාරයක් ගාවට හන්ටර්ස්ලා කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවා. ඒ අතරේ ඉන්නවා අපේ කතාවේ ප්‍රධාන චරිතය සුන් ජින්වූ. එයා ඇඟ පුරාම තුවාල කැලල් තියෙන කෙනෙක්. හැමෝම එයාට හිතවත් වුණාද. ඇත්තම හේතුව තමයි ජින්වූ ඉන්න ඕනෑම රේඩ් එකක් හරිම ලේසි කියලා හිතන එක. මොකද එයා මුළු ලෝකෙම ඉන්න දුර්වලම හංකර්. E රැන්ක් ගේට් එකකට ගියාත් එයා එන්නේ හොස්පිටල් එකට නැවතිලා. ජින්වූට තියෙන්නේ පරණ පිහියක් විතරයි. එයාට සල්ලි නැති නිසා හොඳ ආයුධ ගන්න විදිහක් නැහැ. හන්ටර්ස්ලා සල්ලි හොයන්නේ රකුසන්ගෙන් ලැබෙන මැජික් ස්ටෝන්ස් විකුණලා. මේ ගල් පිරිසිදු බලශක්ති ප්‍රභවයක් විදිහටත් පාවිච්චි කරනවා. මේ රේඩ් එක අතරතුර ජින්වූ ගොබ්ලින් කෙනෙක්ව පරාජය කරලා සතුටින් ඉන්නකොට තවත් රකුසෙක් ඇවිත් එයාට දරුණු විදිහට පහර දෙනවා. එයාගේ පිහියත් කුඩු වෙනවා. වාසනාවකට ජූහි කියන හීලර් එයාව බේරගන්නවා. මේ රේඩ් එක ඉවර වෙන්න කිට්ටු වෙද්දී කණ්ඩායමට හම්බ වෙනවා රහස් මාර්ගයක්. මේක ඩබල් ඩන්ජන් එකක් වෙන්න පුළුවන් කියලා සැක් කරනවා. ආපහු යනවාද නැද්ද කියලා ඡන්දය විමසද්දී පිරිස දෙකට බෙදෙනවා. අවසන් තීරණය ලැබෙන්නේ ජින්වූ අතට. තමන්ගේ අසනීප වුණු අම්මයි නංගිගේ අධ්‍යාපන වියදම් ගැන හිතපු ජින්වූ අනතුරක් තියෙනවා කියලා දැනදැනත් ඇතුළට යන්න කැමති වෙනවා. මේ අතරේ නගරයේ තවත් තැනක චා හේ ඉන් කියන S රැන්ක් හන්ටර් හොරෙක්ව අල්ලලා තමන්ගේ දක්ෂතාව පෙන්වනවා. එයා හරිම ලැජ්ජාශීලී කෙනෙක් නිසා මිනිස්සු වටවෙද්දී බිල්ඩිං උඩින් පැනලා යනවා. ජින්වූ ඇතුළු පිරිසා දෙවැනි ద్వාරයට ඇතුළු වෙනවා. ඒක දැවැන්ත ගල් පිළිම වලින් පිරුණු දේවස්ථානයක්. එතන තිබුණු ශිලා ලේඛනයක ආඥා 3ක් තිබුණා. දෙවියන්ට නමස්කාර කරන්න, දෙවියන්ව පසසන්න, දෙවියන් කෙරෙහි විශ්වාසය තවන්න. මේවා කඩ කරන අයට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. එකපාරටම එතන තිබුණු දොරවල් වැහෙනවා. බය වෙලා පැනලා යන්න හදපු හන්ටර් කෙනෙක්ව එක පිළිමයක් ක්ෂණයකින් මරලා දානවා. ජින්වූ තේරුම් ගන්නවා මේ ඉන්නේ සාමාන්‍ය රකුසෝ නෙවෙයි කියලා. ඉහළම තැන ඉන්න රජ පිළිමයේ ඇස් වලින් ලේසර් ප්‍රහාරයක් එල්ල වෙද්දී ජින්වූ ජූහිවත් බෑරගෙන බිමට පාවනවා. එයාගේ ඉක්මන් තීරණය නිසා දෙන්නම බෑරුණත් අනෙක් හන්ටර්ස්ලා අලු වෙලා යනවා. සෝලෝ ලෙවලින් පළවෙනි කොටස අවසන් වෙන්නේ මේ වගේ භීෂණයකින්.